ආයුබෝවන් දුවේ පුතේ ස්ටඩි විත් තිරු YouTube channel එකට මම ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ අධ්‍යයන පොත සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2022 සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 11 ඉඳන් 20 වෙනකම් බහුවර්ණ ටික. මේ ප්‍රශ්න පත්‍රයේම 1 ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න ටික මම කලින් වීඩියෝවේ සාකච්ඡා කරලා තියෙනවා. මේ ඒකේ දෙවෙනි කොටස 11 ඉඳන් 20 වෙනකම් ප්‍රශ්න තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. එහෙනම් කොලයක් පෑනක් අරගෙන ප්‍රශ්න පත්‍රය කරන්න අපි ලෑස්ති වෙමු. බලන්න 11 වෙනි ප්‍රශ්නේ දිහා. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය කුමක්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මින් කුමක්ද? දැන් දුවේ පුතේ අපි දන්නවා වර්තනය කියලා කියන්නේ දැන් මොනවා හරි ආලෝක කිරණයක් ගත්තාම ඒ ආලෝක කිරණය එක මාධ්‍යයකින් ඉඳන් තවත් මාධ්‍යයකට ගමන් කරනකොට නැමිලා ගමන් කරනවා නම් මේ එක මාධ්‍යයක් මේ තවත් මාධ්‍යයක් ඔන්න ඔහොම යනවනම් අපි ඒවට කියනවා වර්තනය වෙනවා කියලා. මෙහෙම නැමිලා ගමන් කිරීම අපි කියනවා වර්තනය වෙනවා කියලා. එක මාධ්‍යයකින් ඉඳන් මම ආය අඳින්නම්. මෙන්න දැන් ආලෝක කිරණ ආවා. එක මාධ්‍යයකින් ඉඳන් තවත් මාධ්‍යයකට යනකොට එයා නැමිලා ගමන් කරනවා. විරලයි නම් මේ පැත්තටනේ යන්නේ. ඔන්න ඕම ගමන් කරනවා නම් අපි කියනවා වර්තනය වෙනවා කියලා. එතකොට පරාවර්තනය කියන්නේ ආලෝක කිරණ ඇවිල්ලා වැදිලා පළමු මාධ්‍ය තුලටම ගමන් කිරීම තමයි පරාවර්තනය කියනවා කියන්නේ. දැන් ආලෝක කිරණයක් පළමු මාධ්‍ය තුලටම පරාවර්තනය වීම අපි කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙනවා කියලා. දැන් පළමු මාධ්‍ය තුලටමයි මෙහෙට ගියේ නෑ නැමිලා පළමු මාධ්‍ය තුලටම පරාවර්තනය වෙනවා නම් අපි ඒකට කියනවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවා කියලා. අපෙන් අහන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය මින් කුමක්ද කියලා. පළවෙනි වර්ණය බලන්න ප්‍රකාශ තන්තු තුලින් ආලෝකය ගමන් කිරීම. දැන් දුවේ පුතේ මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ප්‍රකාශ තන්තුවක්. දැන් බලන්න මේකේ ආලෝකය ගමන් කරනකොට වෙන්නේ මේ තියෙන්නේ ප්‍රකාශ තන්තුව තියෙන මාධ්‍යනේ. මේ තියෙන්නේ වාතයේ තියෙන මාධ්‍යය. හැබැයි බලන්න ආලෝක කිරණ ඒට ගිහිල්ලාද? ගිහිල්ලා නැහැ නේ. පළමු මාධ්‍යයටමයි හැරිලා ගමන් කරලා තියෙන්නේ. එහෙනම් එතන වෙලා මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඒ හින්දා ඒක වැරදි. මේ එක පැහැදිලි කළ නොහැකි සංසිද්ධිය නෙවන්නේ. හින්ද එක ගන්න බැහැ. ඒක හරි. එතන වෙන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. කියන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ප්‍රකාශ තන්තුව තුළ ආලෝකයේ ගමන් කිරීම පැහැදිලි කරන්න පුළුවන්. මේක හරි. කපා ඔපදැමීම මගින් දියමන්ති බැබලීම ඇති කිරීම. මේකෙත් එහෙමයි. කපලා ඔපදානකොට මේ දියමන්තිය මෙහෙට දැන් ඔහොම ඔපදානවනේ. මේ ඔපදානකොට දියමන්තිය මෙන්න මේ විදිහට මොකද වෙන්නේ? ඔන්නෝම ගමන් කරන. එතකොට කපා ඔපදැමීම මගින් දියමන්ති වල බැබලීම ඇතිවීම. ඒකෙදි වෙන්නේ මේක මේ ඇතුලේදී අර පුෂ්ඨ හරහා එළියට එන්නේ නැති වෙන්න. වෙන මාධ්‍යයකට යන්නේ නැති වෙන්න ඇතුලේ තලවලදී ඇතුල් වෙච්ච ආලෝකය හැපි ඔහොම ගමන් කරනවා. අර වෙනත් මාධ්‍යයක් තුළට නැමිලා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ ඇතුලේ තියෙන මාධ්‍යයෙම තලවල හැපි අර ප්‍රකාශ තන්තුවේ වගේ මෙන්න මේ ආකාරය දිස්සෙවි යනවා. ඒ හින්දා කපා ඔපදැමීම මගින් දියමන්ති වල බැබලීම ඇති කිරීම. ඇතුළේදීමනේ ආලෝක කිරණ අර පුෂ්ඨවක්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙවි දිලිසීම ඇති කරනවා. එහෙනම් ඒක පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් ඒක නොහැකි සංසිද්ධියක් නොවේ.
සුදු ආලෝකයේ වර්ණ වලට බෙදී දේ දුන්නාට ගැනීම. දැන් වතුර බිඳුවක් වුණා කමන්නේ. දැන් මේ සුදු ආලෝකය ආවට පස්සේ ඒ සුදු ආලෝකය ඔන්න ඔහම ගිහිල්ලා වර්ණ වලට බෙදිලා දේ දුන්නාට ගන්නකොට අර වාතමය මාධ්‍යයට ඇවිල්ලා තියෙන්නේ. නැමිලා ගමන් කරලා තියෙන්නේ. වර්ධනය වෙලා තියෙන්නේ. එහෙනම් ඒක පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය මගින් පැහැදිලි කරන්න බෑ. ඕකම අපි අර පොඩි කාලේ අඳිනවා ප්‍රිස්මයකින්. හොරට මතක ඇති මේ ප්‍රිස්මයකින් අඳිනවා මේක මේ මෙන්න මේ විදිහට ප්‍රිස්මයක් කියලා මේ පැත්තෙන් සුදු ආලෝකය යවුවාම මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම කෝණයකින් මෙහෙට වර්ධනය වෙලා මේක ඔන්නෝම දේ දුන්නේ පාට හතර බෙදෙනවා. එතකොට මෙතනදි වෙන්නේ මොකද වෙන්නේ? මේ ප්‍රිස්මය කියන්නේ වීදුරු මාධ්‍යනේ. වීදුරු මාධ්‍යයේ ඉඳලා වාතමය මාධ්‍යයට ගමන් කරනකොට ආලෝක කිරණ නැමිලා ගමන් කිරලා තියෙන. එහෙනම් එතන වර්ධනයක් වෙලා තියෙන්නේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙලා නැහැ. අනිත් එක තමයි ඍජුකෝණී ප්‍රිස්මයක් මගින් ආලෝක කිරණයක් අංශක 90කින් හැරවීම. ඍජුකෝණී ප්‍රිස්මයක් මගින් ආලෝක කිරණයක් අංශක 90කින් හැරවීම. දැන් බලන්න මේ තියෙන ඍජුකෝණී ප්‍රිස්මයක්. මේ තියෙන්නේ ඍජුකෝණී ප්‍රිස්මයක්. එතකොට ආලෝක කිරණ එනවා අංශක 90කින් හැරවෙනවා. දැන් බලන්න පළවෙනි මාධ්‍යයටමයි යන්නේ. මෙහෙට ගියා නම් වර්තනයක්. හැබැයි එහෙම වුණාද නැහැ. මේක පළවෙනි මාධ්‍යයටමයි යන්නේ. එහෙනම් මෙතන වෙන්නේ මොකද්ද? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. ඊළඟට දුවේ පුතේ අපි ඊළඟ ප්‍රශ්නය සඳහා යමු. පුෂ්පයක, ඒ කියන්නේ මලක සංසේචන ක්‍රියාවලියෙන් පසුව සිදුවන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද? පුෂ්පය සංසේචනය වුණාට පස්සේ අපි දන්නවා මෙන්න මේ වගේ ඩිම්බ කෝෂයක මෙන්න මේ වගේ ඩිම්බ තියෙනවා පුෂ්පේ. එතකොට මේ ඩිම්බ සංසේචනය වුණාට පස්සේ මේ ඩිම්බපත් වෙන්නේ බීජ බවට. ඩිම්බේ ආවරණය කරලා තිබ්බ ඩිම්බාවරණයපත් වෙන්නේ බීජාවරණය. ඩිම්බ කෝෂයපත් වෙන්නේ ඵලය බවට. ඩිම්බ කෝෂ බිත්තියපත් වෙන්නේ පලාවරණ බවට. එහෙනම් අපි ඒක ෂෝට් නෝට් එකක් විදිහට දකිමු. මේ තියෙන එක ඩිම්බපත් වෙන්නේ බීජ බවට. ඩිම්බාවරණ බීජාවරණ ඩිම්බ කෝෂය ඵලය ඩිම්බ කෝෂ බිත්තිය පලාවරණ. එහෙනම් බලමු අපෙන් අහන්නේ විපර්යාසයක් වන්නේ පුෂ්පයක සංසේචන ක්‍රියාවලියෙන් පසුව සිදුවන විපර්යාසයක් වන්නේ මින් කුමක්ද? එහෙනම් එක හෙලාම උත්තරේට යන්න පුළුවන්. ඒ කියන්නේ අර ටික මතකයි නම් අපිට එක හෙලාම මේකේ උත්තරය සඳහා යන්න පුළුවන්. පිළිතුර සඳහා යන්න පුළුවන්. ඩිම්බ කෝෂය පලාවරණය බවට පත්වීම. ඩිම්බ කෝෂය පත් වෙන්නේ මොකක් බවටද? ඵලය බවට. ඩිම්බ කෝෂ බිත්තිය තමයි පලාවරණ වෙන්නේ. එහෙනම් පළවෙනි ප්‍රකාශය වැරදි. දෙක බලන්න. ඩිම්බ බීජ බවට පත්වීම. හරි. ඩිම්බ තමයි බීජ බවට පත් උනේ. මණිපත්‍ර බීජාවරණ බවට පත්වීම. මණිපත්‍ර මොනවා බවටද පත් උනේ? මොනවත් උන්නේ නැහැ. මණිපත්‍ර මොකද උනේ? අර අපි දන්නා peerවල එහෙමනම් අග්ගිස්සේ තිබිලා හැලිලා යනවා නේද? peer ගෙඩියේ මණිපත්‍ර සටහනක් තියෙනවනේ නේද? මින් පිටිපස්සේ. මණිපත්‍ර ඇයි පුෂ්පයකට ලපටි කාලයේදී ආරක්ෂාව සැපීම තමයි ප්‍රධාන කාර්යයක් විදිහට. ඒ කියන්නේ පුෂ්පය මල් කැකුලක් වෙලා තියෙනකොට දලපත්‍ර ටික වට කරමින් මණිපත්‍ර ටික තියෙනවා. කොළ පාටට තියෙනවා. ගොඩක් පුෂ්පවල මණිපත්‍ර කොළ පාටයි. එතකොට මෙම ලපටි කාලයේදී පුෂ්පයට ආරක්ෂාව සැපීම තමයි යාලා කරන්නේ. ඒ අය බීජාවරණ බවට පත් වෙන්නේ නැහැ. කවුද බීජාවරණපත් වෙන්නේ? බීජ වල තියෙන බිත්තිය. මේ ඩිම්බ වල තියෙන බිත්තිය. ඩිම්බ වල තියෙන බිත්තිය තමයි බීජාවරණය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඩිම්බාවරණ තමයි බීජාවරණ බවට
පත් වෙන්නේ. හරි මණිපත්‍ර බීජාවරණ බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට ඩිම්බාවරණය පලාවරණය බවට පත්වීම. ඩිම්බාවරණද පලාවරණ වෙන්නේ? නෑ. ඩිම්බකෝෂ බිත්තිය තමයි පලාවරණ බවට පත් වෙන්නේ. එහෙනම් දුවේ පුතේ ආයෙ ෂෝට් නෝට් එක දිහා බලන්න. ඩිම්බපත් වෙන්නේ බීජ බවට. ඩිම්බාවරණ බීජාවරණ. ඩිම්බකෝෂය ඵලය. ඩිම්බකෝෂ බිත්තිය පලාවරණ. මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ හින්දා අපිට මේකේ දෙවෙනි උත්තරේ තමයි ගන්න පුළුවන්. දැන් ආයෙ පැහැදිලි කරොත් මේක ඩිම්බේ නම් මේකපත් වෙන්නේ බීජය. මේ ඩිම්බය ආවරණය කරලා තියෙන ඩිම්බාවරණ බීජාවරණ. මේක ඩිම්බකෝෂය නම් මේක ඵලය. ඩිම්බකෝෂ බිත්තිය පලාවරණ බවට පත් වෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු. සිනිඳු පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත සඳහන් කුමක්ද? සිනිඳු පේශි පටකය. ඒතර පේශි පටකය ගත්තහම ප්‍රධාන පේශීන් වර්ග 3ක් දකින්න පුළුවන්. මොනවද? සිනිඳු පේශිය, හර්ට් පේශි, කංකාල පේශි. සාමාන්‍ය සිනිඳු පේශියක් ගම අපිට මතක් වෙන්නේ මෙන්න මේ වගේ තර්කූරූපී හැඩයක් තියෙන පේශියක්. තර්කූරූපී හැඩයක් තියෙන පේශියක්. ඒ හින්දා සෛල තර්කූරූපී හැඩය වීම කියන එක හරි. අපෙන් අහන්නේ නොවන්නේ කුමක්ද කියලා. එහෙනම් තර්කූරූපී තමයි. ඒ වගේම සිනිඳු පේශී ඒක න්‍යෂ්ටිකයි. එහෙනම් ඒකත් හරි. ඊළඟට අපි දන්නවා සිනිඳු පේශී මොනවා කරන්න බැයිද? හිතාමතා ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් අපි කියනවා අනිච්ඡානුගයි කියලා. එහෙනම් අනිච්ඡානුග බවත් හරි. ඊළඟට ඉතුරු වෙන්නේ කවුද? හරස් සිලේක සහිතයි. හරස් සිලේක සහිතයි කියන්නේ විලිකිතයි. මට කියන්න සිනිඳු පේශි විලිකිතද නිර්විලිකිතද? නිර්විලිකිතයි. විලිකිත නෑ. එහෙනම් අපි කියනවා අපේ නොවන්නේනේ. එහෙනම් ලක්ෂණයක් නොවන්නේ හරස් සිලේක සහිත වීම. උත්තරේ අංක 2. දැන් බලන්න දුවේ පුතේ. මේ තියෙන පේශි පටකය ගැන තියෙන සටහන. පේශි පටක කොටස් 3යි. සිනිඳු පේශි, හර්ට් පේශි, කංකාල පේශි. සිනිඳු පේශි ඒක න්‍යෂ්ටිකයි. හර්ට් පේශි ඒක න්‍යෂ්ටිකයි. කංකාල පේශි බහු න්‍යෂ්ටිකයි. සිනිඳු පේශි නිර්විලිකිතයි. හර්ට් පේශි කංකාල පේශි විලිකිතයි. ඒ වගේම සිනිඳු පේශි තර්කූරූපී හැබැයි හර්ට් පේශි ශාකනය වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම සිනිඳු පේශි හර්ට් පේශි දෙකෙල්ලම අනිච්ඡානුගයි. ඒ කියන්නේ හිතාමතා ක්‍රියාත්මක කරන්න බෑ. කංකාල පේශි ඉච්ඡානුගයි. ඒකයි ඔය අපේ අත්වල ගාත්‍රාවල කොටස්වල තියෙන්නේ කංකාල පේශි. ඊළඟට අන්තරාස්පිත මඩල දරන්නේ හර්ට් පේශි විතරයි. සිනිඳු පේශිවත් කංකාල පේශිවත් අන්තරාස්පිත මඩල දරන්නේ නැහැ. එහෙනම් සිනිඳු පේශි පටකයේ ලක්ෂණ තමයි ඒකේ න්‍යෂ්ටික, නිර්විල්කිත, තර්කූරූපී, අනුච්ඡානුග. එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා හරස් විලේක සහිත වීම. ඒ කියන්නේ විලිකිතයි කියලා නෑ. විලිකිත නෑ, නිර්විලිකිතයි. විලිකිත පේශි විදිහට අපිට හම්බෙන්නේ කංකාල පේශිය. කංකාල පේශි විලිකිතයි. ඒ වගේම හර්ට් පේශි විලිකිතයි. හැබැයි සිනිඳු පේශි නිර්විලිකිතයි. හරස් සිලේක නෑ. ඊළඟට දුවේ පුතේ අපි 14 වෙනි ප්‍රශ්නයට යමු. එහෙනම් මේ 13 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන අංක 2. 14 වෙනි ප්‍රශ්නයට යමු. යාන්ත්‍රික තරංග සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. තරංග කිව්වහම අපිට මතක් වෙනවා යාන්ත්‍රික තරංග, විද්‍යුත් චුම්බක තරංග. ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය අත්‍යවශ්‍ය තරංග අපි කියනවා යාන්ත්‍රික තරංග කියලා. ගමන් කරන්න මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවන තරංග අපි කියනවා විද්‍යුත් චුම්බක තරංග කියලා. එතකොට මම
මේ බහුවර්ණ ප්‍රශ්නය කරනකොට මේ ABC ආකාරයේ වර්ණ දීලා අහන බහුවර්ණ ප්‍රශ්න කරනකොට මං හිතන උචිතම ක්‍රමයක් තමයි මේ වර්ණ තුනම එක විට කියෝගෙන යන්නේ. පහසුවෙන්ම ගන්න පුළුවන් වර්ණය අරගෙන උත්තර ප්‍රතික්ෂේප කිරීම තුළින් නිවැරදි පිළිතුරට යන එක. එක හොඳයි කියලා හිතෙනවා මේ වගේ ප්‍රශ්නයක් කරනකොට. අපි බලමු මේ තුනම කියවලා. තරංගයේ සංඛ්‍යාතයේ එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුල් වීමේදී වෙනස් වේ. ඊළඟ එකත් ওই විදිහටම කියනවා. තරංගයේ වේගය එහි සංඛ්‍යාතය මත රඳා නොපවතී. තුන්වෙනි එකේ කියන්නේ තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතී. දැන් දුවේ පුතේ අපිට ඉතාමත්ම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ තුන්වෙනි වර්ණය. මේ කියන්නේ C ප්‍රකාශය. මොකද තරංගයේ වේගය එය ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතී. ඔව් තරංගයේ වේගය අපි ඒක පෙළපොතේම දන්නවා තරංගයේ වේගය ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතිනවා කියන එක. මොකද ඝන මාධ්‍ය තුලින් තරංගයක් ගමන් කරන වේගය වැඩි ද්‍රව සහ වායු මාධ්‍යයට සාපේක්ෂව. එහෙනම් මාධ්‍ය වෙනස් වෙන වේගය වෙනස් වෙනවා. එහෙනම් වේගය කියන එක ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතිනවා. එහෙනම් සත්‍ය කෙනේ අහන්නේ. C සත්‍යයි. එහෙනම් C අනිවාර්යෙන් සත්‍ය බව දන්න හින්දා 1යි 2යි වර්ණ දෙකම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එක හෙලාම. දැන් අපි උඩ ප්‍රශ්න දෙක කියවනවා. ඒ දෙක බලමු. දැන් තරංගයේ වේගයේ සංඛ්‍යාතය මත රඳා නොපවතී කියලා දීලා තියෙනවා. ඒ වගේම තරංගයේ සංඛ්‍යාතයේ එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුල් වීමේදී වෙනස් වේ කියලා දීලා තියෙනවා. දැන් වේගය සංඛ්‍යාතය ඔය වගේ වචන තියෙනකොට මතක් වෙන සූත්‍රය මොකද්ද? අපි දන්නවා ඕනියම් භෞතික රාශි ටිකක් MCQ එකේ දීලා තිනවා. අපි සූත්‍රය මතක් කරගන්නවා. V සමානයි F ලැම්ඩා කියන සූත්‍රය. හැබැයි දුවේ පුතේ මේ සූත්‍රය අනික් සූත්‍ර වගේ එහෙම නෙවෙයි. ටිකක් වෙනස්. ඇයි ඒ? මෙන්න මේකේ තියෙන මේ F ලැම්ඩා V මගින් එයාලා මත රඳා පවතිනවා කියලා හැම තීරණය කරන්න බෑ. මේ F කියන්නේ සංඛ්‍යාතයනේ. සංඛ්‍යාතය තරංගයේ වේගයවත් ලැම්ඩා මතවත් රඳා පවතින්නේ නැහැ. වේගයත් එහෙමයි. වේගය එයාගේ සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ. සමීකරණය මෙහෙම ලිව්වට වේගය එයාගේ සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ. ඒ වගේම සංඛ්‍යාතයේ වේගය හා ලැම්ඩා මත රඳා පවතින්නේ නැහැ. තරංගයේ වේගය එහි සංඛ්‍යාතය මත රඳා නොපවතී කිව්වොත් හරි. එහෙනම් BC හරි කියලා උත්තරේ දැන්ටම අපිට ගන්න පුළුවන්. මොකද තරංගයේ වේගය එහි සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ. සමීකරණය මෙහෙම ලිව්වට මේ සංඛ්‍යාතය මත තරංගයේ වේගය රඳා පවතින්නේ නැහැ. ඔයාලා උසස් පෙළට වගේ භෞතික විද්‍යාව හැදෑරුවොත් B සමානයි ග්‍රැමා RT යට M කියලා සමීකරණයක් අපි කතා කරනවා. T යට M වල මූල කියලා. මේක වර්ගමූල. එතකොට මෙන්න මේ වගේ සමීකරණයක් මේක ඔයාලා පොතේ නැහැ. මෙන්න මේ සමීකරණයේ තියෙන රාශීන් මත තමයි තරංගයේ වේගය රඳා පවතින්නේ. ඉතින් සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ. ඊළඟට ඒ හින්දා රඳා නොපවතී කිව්වොත් ඒක හරි. එහෙනම් B හරි C හරි. ඊළඟට තරංගයේ සංඛ්‍යාතය එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වෙනස් වේ. නෑ දුවේ පුතේ සංඛ්‍යාතය කියන කෙනා මාධ්‍ය මත රඳා පවතින්නේත් නෑ. සංඛ්‍යාතයේ රඳා පවතින්නේ තරංගය නිකුත් කරන ප්‍රභවය මත. ඒක ධ්වනි ප්‍රභවයක් වුණොත් ඒ ධ්වනි ප්‍රභවය මත තමයි ඒක රඳා පවතින්නේ. ඒක වයලීනයක්ද මිනිස් කටහඬක්ද එන්නේ මත තමයි රඳා පවතින්නේ. නම් සංඛ්‍යාතය කියන එක රඳා පවතින්නේ තරංගයේ නිපදවන ප්‍රභවය මත. ඒ ඇරේ මාධ්‍යයෙන් මාධ්‍යයට ඒක වෙනස් වෙන්නේ නැහැ. තරංගයේ සංඛ්‍යාතයේ එක් මාධ්‍යයක සිට වෙනත් මාධ්‍යයකට ඇතුළු වීමේදී වෙනස් වේ කිව්වොත් වැරදි. ඉතින් මට මේ ප්‍රශ්නේදී කියන්න ඕනි උනේ B සමානයි F ලැම්ඩා කියන සමීකරණයේ තියෙන රාශීන් මත මේක තීරණය කරන්න බෑ. මේ සංඛ්‍යාතය කියන කෙනා වේගය මතවත් ලැම්ඩා මතවත් රඳා පවතින්නේ නැහැ. කියන්නේ වේගය කියන කෙනා සංඛ්‍යාතය මත රඳා පවතින්නේ නැහැ.
වේගය විසමනයි ග්‍රැම RTයට m කියන තියෙන සමීකරණයේ මූල රාශිය මත රඳා පවතිනවා. හැබැයි ඒක ඔයාලගේ සිලබස් එකේ නැහැ ඒ සමීකරණය. එතකොට මේක රඳා පවතින්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ තරංගයේ සංඛ්‍යාතය කියන එක නා රඳා පැවතුනේ ඒක නිකුත් කරන ප්‍රභවය මත. තරංගය නිකුත් කරන ප්‍රභවය මත. ඒක ධ්වනි ප්‍රභවය නේ. ධ්වනි ප්‍රභවය වෙනස් වෙන්න. ධ්වනි ප්‍රභවයේ වර්ගය වෙනස් වෙන්න සංඛ්‍යාතය වෙනස් වුණා මිසක් මාධ්‍යයෙන් මාධ්‍යයට සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. වගේම තරංගයේ වේගය ගමන් ගන්නා මාධ්‍ය මත රඳා පවතිනවා. සාමාන්‍යයෙන් ඝන මාධ්‍යය තුළ තරංගයක් ගමන් කරන වේගය වැඩි ද්‍රව සහ වායු මාධ්‍යයකට සාපේක්ෂව. එහෙනම් ඒ කියන ප්‍රකාශය වැරදි. BC හරි. එහෙනම් උත්තරේ අංක 4 වෙනවා. ඊළඟට අපි යමු එක්තරා මූලද්‍රව්‍යයක් පිළිබඳව තොරතුරු කිහිපයක් පහත දැක්වේ. පෘථිවි කබලේ ඇති මූලද්‍රව්‍ය අතරින් සුලභතාවයෙන් දෙවන තැන ගනී. අර්ධසන්නායක ගුණ පෙන්වයි. ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණද පෙන්වයි. මෙම මූලද්‍රව්‍ය වනුයි. දැන් අපි බලමු. මේ එකම මූලද්‍රව්‍ය ගැන තමයි සනාථ කරගන්න තියෙන්නේ. මේ ලක්ෂණ තුනම තියෙන්නේ මේ හතරෙන් තියෙන මූලද්‍රව්‍ය වලින් මොකක් හරි එක මූලද්‍රව්‍යයකට විතරයි. මේ ලක්ෂණ තුනම හරියන්නේ. පෘථිවි කබලයේ ඇති මූලද්‍රව්‍ය අතරින් සුලභතාවයෙන් දෙවන තැන ගනී. සුලභතාවය මතක බලමු. සුලභතාවය මතකද කියලා? සුලභතාවයෙන් පළවෙනි තැන ගන්නේ කවුද? ඔක්සිජන්. ඉන්න පොඩ්ඩක් අපි බෝඩ් එක ක්ලීන් කරගෙන ඉමු. සුලභතාවයෙන් ගත්තාම සුලභතාවයෙන් පළවෙනි තැන ගන්නේ ඔක්සිජන්. දෙවෙනි තැන ගන්නේ සිලිකන්. තුන්වෙනි තැන ගන්නේ ඇලුමිනියම්. හතරවෙනි තැන ගන්නේ යකඩ. මෙන්න මේ විදිහට තමයි මේක යන්නේ. එතකොට මේ අනුපිළිවෙල මතකයි නම් සුලභතාවයෙන් දෙවෙනි තැන ගන්නෙම සිලිකන් කියලා දන්නවනම් ටක් ගාලා උත්තරේට අපිට ගන්න පුළුවන්. හැබැයි ඒක මතක නැත්තම් තවත් ඉකි දෙකක් තියලා තියෙනවා මේක හොයාගන්න. බලමු. අර්ධ සන්නායක ගුණ පෙන්නයි. අපි බලමු. ඇලුමිනියම් අර්ධ සන්නායකයක් වෙන්නේ නැහැ. ගුණ පෙන්වන්නේ නැහැ. ෆොස්ෆරස් පෙන්වන්නේ නැහැ. එහෙනම් කවුද ඉන්නේ? සිලිකන් පෙන්නනවා. බෝරෝන් පෙන්නනවා. එහෙනම් සිලිකන් බෝරෝන් පෙන්නනවා. එහෙනම් මේ දෙන්න එක්කෙනෙක් කියන එක තර්ක කරන්න පුළුවන්. එතකොට පෘථිවි කබලේ තියෙන මූලද්‍රව්‍ය අතරින් සුලභතාවයෙන් දෙවන තැන ගන්න සිලිකන්. ඊළඟට අර්ධසන්නායක ගුණ පෙන්වන්නේ සිලිකන්. ඒ වගේම සිලිකන් කියන්නේ හතරවෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍යයක්. එහෙනම් ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණත් දකින්න පුළුවන්. අපි දන්නවා ආවර්තිතා වගුවේ පළවෙනි දෙවෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය සමනෙන් ලෝහ ලක්ෂණ පෙන්වන්නේ. ඒ වගේම අවතිතා වගුවේ 6 7 වගේ කාණ්ඩවල මූලද්‍රව්‍ය අලෝහ ලක්ෂණ වලට බරයි. හැබැයි 4 වගේ කාණ්ඩයක තමයි සිලිකන් ඉන්නේ. හින්දා ඒක ලෝහ මෙන්ම අලෝහ ලක්ෂණ පෙන්නනවා. එහෙනම් පිළිතුර වෙන්නේ සිලිකන් 15ට අංක 2. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර පද්ධතියක ඒකක ශේෂ්ඨඵලයක සිටින සත්වයන්ගේ සංඛ්‍යාව ගණන් ගන්නා ලදී. එම සංඛ්‍යා පහත දැක්වේ. සත්ත්ව විශේෂයේ ඉන්නවා සමනලයා, මකුලුවා, ගොළුබෙල්ලා, ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑයා, හුණා. එතකොට සමනලයා කොයි වංශයටද අයිති වෙන්නේ? ආත්‍රෝපෝඩා. මකුලුවා අයිති වෙන්නේ ආත්‍රෝපෝඩා. ගොළුබෙල්ලා මොලුස්කා. ගැඩවිලා ඇනලිඩා. කූඩැල්ලා ඇනලිඩා. පත්තෑයා අයිති වෙන්නේ මොන වංශයටද? ආත්‍රෝපෝඩා. හුණා අයිති වෙන්නේ කෝඩේටා වංශයේ රෙප්ටයිලියා කියන වර්ගයට. එහෙනම් අපෙන් අහන්නේ අදාළ ශේෂ්ත්‍රය තුල සිටි ඇනලිඩා වංශයට අයත් සත්වයන් ගාන. එහෙනම් ගැඩවෙල්ලු එක්කෙනයි කූඩැල්ලෝ දෙන්නයි ඔක්කොම කීයද?
3 දෙනෙක් ඉඳලා තියෙනවා. නම් 16 2 තමයි උත්තරේ. එතකොට මට කියන්න පත්තෑය අයිති වෙන්නේ ආත්‍රෝපෝඩා. හැබැයි පත්තෑය පණුව අයිති වෙන්නේ කාටද? ඇනලිඩා වංශයට. එතකොට පත්තෑය හැබැයි අයිති වෙන්නේ ආත්‍රෝපෝඩා. එහෙනම් දැන් වංශ ටික මතක තියාගන්න සත්තු ටිකත් එක්ක ආත්‍රෝපෝඩා තමයි සමනලයා. මකුළු ආත්‍රෝපෝඩා, ගොළුබෙල්ලා මොලුස්කා, ගැඩවිලා ඇනලිඩා, කුඩැල්ල ඇනලිඩා, පත්තෑය මේ ආත්‍රෝපෝඩා, හූනා කෝඩේටා රෙප්ටයිලියා කියන වර්ගයට. ඊළඟ ප්‍රශ්නට යමු. පහත සංයෝග අතරින් ස්කන්ධය අනුව ඔක්සිජන් ප්‍රතිශතය 50% වන සංයෝගය කුමක්ද? නම් ස්කන්ධයෙන් හරි අඩක් වෙන්න ඕනි ඔක්සිජන් වල ස්කන්ධය. එහෙම උත්තරයක් තියෙන්නේ, පිළිතුරක් තියෙන්නේ මොකක්ද කියලා තමයි දැන් අපි හොයන්න යන්නේ. මේ සඳහා අපිට ඕනි වෙනවා මේ එක් සංයෝගවල තියෙන සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි බලමු. සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තාම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපි බලනවා නයිට්‍රජන් වල 14යි, හයිඩ්‍රජන් එක ගානේ 4ක් තියෙන ඉඳ 4යි, ඔක්සිජන් වල 16යි, හයිඩ්‍රජන් වල 1යි, ඔක්කොම 35යි ග්‍රෑම් මවුලයට. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න 40යි, 32යි, 2යි. මේ එක සංයෝගවල තියෙන සාපේක්ෂ අණුක මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කරනවා මේක මුල් ද්‍රව්‍ය වල. එතකොට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය එනවා. මේක 74ක්. ඊළඟට CH3OH වල තියෙන්නේ මේ මෙතිල් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන්නේ 32ක්. මැග්නීසියම් කාබනේට් වල 84යි. කරන්නේ මැග්නීසියම් වල 24යි, කාබන් වල 12යි, ඔක්සිජන් වල 16 ගානේ 3ක් 48යි. ඔක්කොම එකතු කරා 84යි. ඒ විදිහට තමයි ගන්නෙ. එතකොට අපෙන් අහන්නේ පහත සඳහන් සංයෝග අතරින් ස්කන්ධය අනුව ඔක්සිජන් ප්‍රතිශතය 50% වන සංයෝගය කුමක්ද? එහෙනම් හරියටම තියෙන සංයෝගවල ස්කන්ධයෙන් හරි අඩක් වෙන්න ඕනි ඔක්සිජන් ටික. බලන්න මෙන්න මේ මෙතිල් හයිඩ්‍රොක්සයිඩ් වල 32ක් වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. හැබැයි ඔක්සිජන් 16යි. එහෙනම් 32ට 16යි කියන්නේ 100ට 50යි. එහෙනම් ඔක්සිජන් ප්‍රතිශතය සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් 32න් 16ක් තියෙන ඔක්සිජන්. එහෙනම් 32ට 16යි කියන්නේ 100ට 50යි. එහෙනම් උත්තරේ අංක 3. නෑ කාරි. ඊළඟට 17 එන්නේ අංක 3. 18 දොරක් අරින සහ වසන අවස්ථාවේදී දොරට සවිකර ඇති හැඩලය භාවිත කිරීමේ ලැබෙන වාසිය කුමක්ද? දොරක් අරින සහ වසන අවස්ථාවේදී දොරට සවිකර ඇති හැඩලය භාවිත කිරීමේ ලැබෙන වාසිය කුමක්ද? මේ වගේ දැන් දොරක් අරින වසන අවස්ථාව අපි සාමාන්‍යයෙන් දෙන්නේ බල ගූර්ණය ආශ්‍රිතව. බල ගූර්ණය ආශ්‍රිතව. එතකොට බල ගූර්ණය කියන්නේ බලය වැඩි කිරීම ඒ ක්‍රියාරේඛාවට ඇති දුර FD කියලා ගන්න පුළුවන්. බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර අපි කියනවා බල ගූර්ණය කියලා. එහෙනම් ක්‍රියාරේඛාවට ඇති ලම්බ දුර අඩු වෙන්න වැඩි වෙන්න යොදන්න ඕනි බලය අඩු වෙනවා. සමීකරණයට අනුව D වැඩි වෙන්න F මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් දොරක හැන්ඩලය තියෙන්නේ සරණේරු වලට ටිකක් දුරින්. එහෙනම් බලය දෙන්නේ සරණේරු හරහා නම් බලයේ ක්‍රියාරේඛාවට තියෙන දුර මොකද වෙන්නේ? දොරේ හැන්ඩලයෙන් අරිනවා කියන්නේ ක්‍රියාරේඛාවට තියෙන දුර වැඩි. එහෙනම් දුර වැඩි නම් දොර අරින්න වහන්න යොදන්න ඕනි බලය මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් 18ට උත්තරේ අංක 3. දොරක් අරින සහ වසන අවස්ථාවලදී දොරට සවිකර ඇති හැන්ඩලය භාවිත කිරීමෙන් ලැබෙන වාසිය තමයි
අඩු බලයක් යොදලා අපිට දොර අරින්න වහන්න පුළුවන්. ඒක තර්ක කරන්නේ බල ගූර්ණයේ ඇසුරෙන්. බලය වැඩි කිරීම බලයේ ක්‍රියාරේඛාවට ඇති දුර තමයි අපි කියන්නේ බල ගූර්ණය කියලා. එතකොට මේ අපි දන්න දොර සවි කරලා තියෙන සරණේරු හරහා එතකොට බලය දෙන ඒ හරහා එතකොට බලයේ ක්‍රියාරේඛාවේ හැන්ඩලේ තියෙන අර දොරේ විරුද්ධ පැත්තනේ සරණේරු වලට හයි කරන පැත්ත නෙවෙයි ඊට විරුද්ධ පැත්ත. ඒ කියන්නේ ක්‍රියාරේඛාවට තියෙන දුර වැඩි. එහෙනම් ක්‍රියාරේඛාවට තියෙන දුර වැඩි කියන්නේ D වැඩි වෙනවා. D වැඩි වෙන්න සමීකරණයට අනුව F අඩු වෙනවා. කියන්නේ අඩු බලයක් යෙදීම ප්‍රමාණවත් වෙනවා දොර අරින්න වසන්න. ඊළඟට 19 වෙනි ප්‍රශ්නය පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිපදවන්නේ. අපි දන්නවා පුරුෂ ප්‍රජනන පද්ධතියේ වෘෂණවල තියෙනවා ශුක්‍රදර නාලිකා, ශුක්‍රදර නාලිකාවල තියෙනවා ශුක්‍රාණු මාතෘ සෛල. අනේ ශුක්‍රාණු මාතෘ සෛල තමයි ශුක්‍රාණු බවට පත් වෙන්නේ. එනස් පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු නිපදවන්නේ වෘෂණ තුල. ඊළඟට 20 වෙනි ප්‍රශ්නය බලමු. පහත දැක්වෙන සියලුම අණු සම්බන්ධයෙන් සත්‍ය වන ප්‍රකාශය කුමක්ද? දුවේ පුතේ මේ වගේ ප්‍රශ්නයක් කියවනකොට මෙන්න මේකේ තියලා තියෙනවා සියලුම අණු සම්බන්ධයෙන්. එහෙනම් මෙන්න මේක හරියටම කියවන්න ඕනි. සියලුම අණු සම්බන්ධයෙන්. එහෙනම් අණු තුනටම වළංගු වෙන්න ඕනි අපි තෝරගන්න පිළිතුර. බලමු. අණුවල මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වී ඇත. දැන් බලන්න. CO2 කියන්නේ රේඛීය අණුවක්. කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් ඇන්දොත් මේ විදිහට කාබන් පරමාණුව තියෙනවා. දිත්ත බන්ධනයකින් මේ පැත්තෙන් ඔක්සිජන් පරමාණුවත් මේ දෙසින් තව ඔක්සිජන් පරමාණුවකුත් සම්බන්ධ වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් අණුව සැදෙන්නේ. ඒක රේඛීය අණුවක්. අපි දන්නවා කාබන් කියන්නේ 4 වෙනි කාණ්ඩය ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒ කියන්නේ 1 2 3 4යි. එයාගේ ඉලෙක්ට්‍රෝන 4ම තියෙනවා. ඒ වගේම ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ ඔක්සිජන් බන්ධන හැදුවට පස්සේ මොකද වෙන්නේ? ඔක්සිජන් වල තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ අණුවට දීලා. එතකොට මේ හවුලේ තියාගෙන සහසංයෝජ බන්ධන හැදලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන ඒක එකසර පරමාණු තියෙනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 4 ඔක්සිජන් වලින් සැපේන ඔක්සිජන් දෙකෙන් සැපේන ඉලෙක්ට්‍රෝන දෙක බැගින් තවත් 4ක් එක හවුලේ තියාගෙන CO2 කියන රේඛීය අණු නිපද වෙලා තියෙනවා. හදාගෙන තියෙනවා. එහෙනම් අණු වල මධ්‍ය පරමාණුවේ CO2 අණුවේ මධ්‍ය පරමාණුව ගත්තොත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙන්නේ මේ 1 2 3 4යි 5යි 6යි 7යි 8යි. CO2 වලට අණුව නම් ඒ ප්‍රකාශය හරි. ඊළඟ අණුව දීලා තියෙන ඇමෝනියා මම මේ හරියෙන් ඇමෝනියා දින්නම්. ඇමෝනියා වල නයිට්‍රජන් අණුවට හයිඩ්‍රජන් අණු 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් අණු 3ක් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් 3ක් සම්බන්ධ වෙලා තියෙනවා. නයිට්‍රජන් කියන්නේ 5 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එහෙනම් බන්ධන 3ක් ඇදුවට පස්සේ තව එකසර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් නයිට්‍රජන් වල මේ විදිහට දකින්න පුළුවන්. එතකොට බලමු අපි මධ්‍ය පරමාණුවෙන් කියලා ගත්තොත් එයාගේ පරමාණු වල තියෙන වටේ ඉලෙක්ට්‍රෝන ගණන් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දොළ පොදලා තේරෙනවා ඇති. මෙතන නයිට්‍රජන් තියෙනකොට නයිට්‍රජන් වල 1යි 2යි 3යි ඉලෙක්ට්‍රෝන 3යි. හයිඩ්‍රජන් වල අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. ඒකෙනත් මේ නයිට්‍රජන් වල තියෙන මේ ඉලෙක්ට්‍රෝනයත් එක්ක හවුලේ තියාගෙන තමයි මේ බන්ධනය හැදිලා තියෙන්නේ. එහෙම බන්ධන 3ක් හැදිලා තියෙනවා. එහෙනම් එතන ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 1යි 2යි. මේ ඉරේ ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට ඔක්කොම 4යි. මෙතන 2යි 6යි. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 8යි. එහෙනම් අෂ්ටකය සම්පූර්ණයි. ජල අණුව කියන්නේ කෝණික අණුවක්. ඔක්සිජන් කියන්නේ 6 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. එතකොට හයිඩ්‍රජන් කියන්නේ පළවෙනි කාණ්ඩයේ ඉන්න පළවෙනියා. එතකොට හයිඩ්‍රජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එයා මේ ඔක්සිජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන එක ගානේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් අත් කරගෙන ඉන්නවා. තවත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් මේ විදිහට
දකින්න පුළුවන්. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් 20 එක උත්තරේ හරි. මොකද 20 අණුවල මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තමයි තියෙන්නේ. එහෙනම් එකහෙලාම පළවෙනි වර්ණයේම උත්තරේට යන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ අපි අනිත් වර්ණ ගැනත් අවබෝධයක් ලබා ගනිමු. 20ට උත්තරේ අංක 1. හැබැයි අණුවල පරමාණු අතර තනි බන්ධන පමණක් ඇත. නෑනේ දුවේ පුතේ දැන් බලන්න. කාබන් ඩයොක්සයිඩ් ගත්තාම මොකද වෙලා තියෙන්නේ? ද්විත්ව බන්ධන හැදිලා තියෙනවා. එහෙනම් ඒකෙන්ම දෙවෙනි වර්ණය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. උත්තරේ අංක 1 2 ගන්න බෑ. අණුවල මධ්‍ය පරමාණුවේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඇත. කාබන් ඩයොක්සයිඩ් වල එකසර ඉලෙක්ට්‍රෝන යුගල මධ්‍ය පරමාණුවේ තියනවද? නෑ. කාබන් වල තියෙන 4 දෙනාම ඔක්සිජන් වල තියෙන ඉලෙක්ට්‍රෝනත් එක්ක හවුලේ තියාගෙන බන්ධන හදලා තියෙන්නේ. ඉතින් එකසර දකින්න බෑ. එහෙනම් සියලුම අණු සම්බන්ධයෙන් ඒක සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඇමෝනියා සහ ජලයේ අණු වල දකින්න පුළුවන් එකසර ඉලෙක්ට්‍රෝන. හැබැයි කාබන් ඩයොක්සයිඩ් වල දකින්න බෑ. ඒ හින්දා ඒක වැරදි. අණු කාම්බර උෂ්ණත්වයේදී වායු වශයෙන් පමණක් ඇත. නෑනේ. ඇමෝනියා වායු CO2 කාබන් ඩයොක්සයිඩ් කාම්බර උෂ්ණත්වයේදී කියන්නේ 25 සෙල්සියස් අංශකවලදී වායු. හැබැයි ජලය කාම්බර උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට තමයි තියෙන්නේ. ජලය වාෂ්ප කරන්න සෙල්සියස් අංශක 100කට රත් කරන්න ඕනි. නම් උත්තරේ අංක 1. එසේනම් දුවේ පුතේ මම 2022 අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ 11 ඉඳන් 20 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරා. මගේ කලින් වීඩියෝ එකේ 1 ඉඳන් 10 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අදට මම මගේ පාඩම අවසන් කරන්නම්. ඊළඟ දවසේ 21 ඉඳන් 30 දක්වා ප්‍රශ්න අපි ඊළඟ වීඩියෝ තුලින් සාකච්ඡා කරමු. එසේනම් study with Diru YouTube channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එසේනම් අදට මම මගේ පාඩම අවසන් කරන්නම්. ඔබ සැමට ස්තුතියි.